හයි ළමයි හුඟක් අය ආසයිනේ ඉතාලි ක්‍රමයට ඉතාලි කෑම කන්න. එතකොට මම මේ ගෙනාවේ අද ඥෝකි. ලංකාවේ සල්ලි තියන අය ඉතින් ඉතාලි රෙස්ටොරන්ට් වලට ගිහිල්ලා කනවා. නමුත් ඉතින් ඒ කන එකට ගෙවනවා ඊට වඩා වැඩි ගාණක්. ඇත්තට මේක හරිය ලේසියෙන් හදාගන්න පුළුවන් සහ එළියට ගිහිල්ලා කන්න වීදම් කරන්න බැරි අය ඉන්නවනේ. අන්න ඒ අයට ගෙදරදී හදාගන්න පුළුවන් ලේසි ක්‍රමයක් මම ඔයගලන්ට කියලා දෙන්නම්. මම මේ තියෙන්නේ හොඳටම තඹගත්ත අල. අපි හිතමු උදාහරණයකට අල ග්‍රෑම් 500ක් කියලා. අල ග්‍රෑම් 500කට මම ගත්ත එක කහ මදයයි. ඒ එක කහ මදයක් ගත්ත හේතුව බිත්තර දැම්මොත් සම්පූර්ණයෙන්ම මේක ටිකක් තෙතමනේ වැඩි වෙනවා. එතකොට අපිට ගන්න වෙන පාන් පිටි ප්‍රමාණය වැඩි වෙනවා. දැන් අල ග්‍රෑම් 500කට පාන් පිටි උදාහරණයක් විදිහට මම මුලින්ම එකතු කරගන්නවා 150ක්. ඒ වගේම මම චීස් කුඩු ටිකක් එකතු කරගත්තා. ඒක නම් වැඩිපුර එකතු කරගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ චීස් කුඩු ගන්න අමාරු හින්දා ඔයගොල්ලන්ට ගන්න පුළුවන් කැමති චීස් జాතියක් එකතු කරගන්න. එතකොට දැන් මේ ඩෝ එක අනාගනින්දී ඔයගොල්ලන්ට ගොඩක් අතේ ඇලෙනවා නම් ඔයගොල්ලන්ට චුට්ට පාන් පිටි එකතු කරගන්න පුළුවන්. මතක තියාගන්න මේකේ බේස් එක වෙන්න ඕනේ අල. දැන් ඔයගොල්ලෝ දකින්න නැති මම මේ ඩෝ එක හදාගත්තට පස්සේ 100%ම ඇලවෙන්නේ නැතුව නෙමෙයි ඇලවෙනවා. හරිද? මම ඒකට ඒ ටික හදාගනිද්දී තියාගන්න පිඟානට පාන් පිටි දාගත්තා. ගැරප්පුව හැම වෙලෙම පාන් පිටි වලින් පොඩ්ඩක් එක පිහද ගන්නවා සහ අත් දෙක අනිවාර්යයෙන්ම පාන් පිටි හොඳට තියාගන්නවා. මොකද එහෙම තිබ්බොත් තමයි මේ ඩෝ එක ඇලෙන්නේ නැත්තේ. ඇලෙනවා නම් හැම වෙලේම ඔයගොල්ලෝ අත් දෙකත් හොදලා ගැරප්පුවත් හොදලා පිරිසිදු කරගන්න ඕනේ. මේ විදිහට චූටි බෝල අරගෙන මේ විදිහට ගැරප්පුවකින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ එක හදාගන්න විදිය. අන්න ඒ විදිහට හදාගන්න. පේනවා ඇති මම මේ ඩෝ එක අරගෙන පාන් පිටි වල ආපහු තවර ගන්නවා. ඔයගොල්ලෝ පාන් පිටි භාජනයක් පාන් පිටි දාගත්ත භාජනයක් වෙනම තියාගෙන හරි ඔක ඔය විදිහට හදාගන්න. මෙන්න මේ විදිහට හරි තුනී විදිහට තමයි ඒක තද කරන්නේ නෑ ගැරප්පෙන්. හරි තුනී විදිහට තමයි ඒක තල්ලු කරගෙන රෝල් කරගෙන එන්නේ. ඊට පස්සේ මේ ටික දාගනිද්දී හොඳට මතක තියාගන්න උතුරන උණු වතුරටයි දාන්න ඕනේ. හේතුව මෙතන තියෙන වැඩිපුර තැම්බිච්ච අලනේ. එතකොට පාන් පිටි ප්‍රමාණය පොඩ්ඩයි පුළුවන් තරම් මේක දිය වෙන්න බලනවා. මම මේකට ලුණු එකතු කරගත්තේ නැහැ. හේතුව මම වතුර තම්බද්දිත් ලුණු එකතු කරගන්නවා සහ අල තම්බගනේදීත් ලුණු එකතු කරගත්ත හින්දා. ඔයගලන්ට මම කලින් වීඩියෝ එකක් දාලා ඇති සෝස් එක හදාගන්න විදිහ. ඒ කියන්නේ පාස්තා සෝස් එක, ඒ කියන්නේ පිට්සා එකට ගන්න සෝස් එකම තමයි ඥෝකි හදන්නත් ගන්නෙ. එතකොට මම මේ විදිහට සෝස් එකට කලවම් කරලා මේකට සෝස් එක නොදා ඔයගොල්ලන්ට බටර් දාලත් කන්න පුළුවන්. අපි ඒකට සාල්වියා කියලා જાතියක් එකතු කරගන්නවා. නමුත් මම අද සෝස් එකත් එක්ක කන්න ඕනේ හින්දා තමයි මේක මේ විදිහට හදාගත්තේ. ඔය උඩින් මම චීස් කුරු ටිකක් ඉහාගත්තා. ඔයගොල්ලෝ ඒක චීස් කුඩු ඉහා ගන්න අනිවාර්ය නෑ. මම උඩින් ඔය එකතු කරගත්තේ බැසිල් කොළ. ඔයගොල්ලෝ බැසිල් කොළ ෆ්‍රෙෂ් ඒවා ගෙනාවොත් මද පවනේ බේල ගන්න අවුවේ තියාගන්න තු ගේ ඇතුලේ හරි තියාගෙන ඒ ටික හොඳට බේලුණාට පස්සේ කුඩු කරලා ගන්න. මොකද මේ බැසිල් කොළ ගත්තෙත් මම අන්න ඒ විදිහට මේක try